Hello guys, welcome to my YouTube channel. ඉතින් ජිම්ස් වලට යන බහුතරයක් මාසයි ලෙග්ස් වලට හෙවි දාලා ට්‍රේනින් කරන්න. හැබැයි ඒකට හොඳ බැලන්ස් එකක් තියෙන්න ඕනේ නේද? හරි, මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ බැලන්ස් එක නැචරලි හදාගන්න විදිහ. ඒ වගේම හරියටම ෆිට්නස් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. හරි දැන් හොඳට හිතලා බලන්න ඔයාලා යන හැම ජිම් එකකම 90%ක්ම විතර ආසයි නේද හෙවි දාලා ලෙග්ස් වල ට්‍රේනින් කරන්න. හැබැයි මේ ට්‍රේනින් කරන බහුතරයකටම මේ හිතන විදිහට තමන්ගේ මසල් එක හදාගන්න බෑ නේද? ඇත්තටම කිව්වොත් බහුතරයකටම බෑනේ. හෙවි දාලා ට්‍රේනින් කරන්නත් ඕනේ. හැබැයි මසල් එක ලස්සනට හදාගන්නත් ඕනේ. ඉතින් ගොඩක් දුරට වෙන්නේ මේ විදිහට ටික කාලයක් ට්‍රේනින් කරගෙන ගියාම නීස් වල ලෝ බෑක් වල ඉන්ජරිස් වෙන එක. හරියන අපි දැන් බලමු මේ විදිහට ට්‍රේනින් කරන්න කලින් තමන්ගේ නැචරල් බැලන්ස් එක කොහොමද හදාගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ එක්සර්සයිසස් ගත්තොත් ස්ටෙප් අප්, walking lunges, Bulgarian split squats, ඒ වගේම barbell reverse alternative lunges, RDL මෙන්න මේ වගේ එක්සර්සයිසස් කරන්න හොඳ බැලන්ස් එකක් තියෙන්න ඕනේ. ඉතින් හොඳ බැලන්ස් එකක් නැතුව මේවා සාර්ථකව හරියටම කරගන්න අමාරුයි. හරි, මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ නැචරලි බැලන්ස් එක හදාගන්න මම ෆලෝ කරපු ස්ටෙප්ස් පහක් හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට. ඉතින් මේ හෙවි ට්‍රේනින් කරන්න අවශ්‍ය බැලන්ස් එක හදාගන්න එක ගොඩක් වැදගත් වෙනවා තමන්ගේ සේෆ්ටි එක වගේම තමන්ගේ පර්ෆෝමන්ස් වලට. හරියනම් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මම ෆලෝ කරපු ස්ටෙප්ස් පහ ස්ටෙප් බයි ස්ටෙප් හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට. එහෙනම් අපි බලමු පළවෙනි එක මොකක්ද කියලා. පළවෙනි එක තමයි strength stabilizer muscles. ඉතින් මම ඉස්සල්ලාම කරේ මෙන්න මේ stabilizer muscles ටික strength කරගන්න මෙන්න මේ exercises ටික light weight එකකින් ටික කාලයක් එක දිගට training කරපු එක. Bulgarian split squats, step up, single leg Romanian deadlift. ඉතින් මෙන්න මේ exercises ටික light weights වලින් ටික කාලයක් එක දිගට training කළා මම මගේ stabilizer muscle ටික හරියටම strength කරගත්තා. දෙවෙනි එක තමයි මම මගේ core stability එක හරියට හදාගත්තා. මොකද strong core එකක් තියෙන එක ගොඩක් support කරනවා හොඳ balance එකක් හදාගන්න. ඉතින් මෙන්න මේ exercises ටික මම දිනපතා workout එක පටන් ගන්න කලින් එක දිගට කාලයක් කරගෙන ගියා. plank, hanging leg raises, bird dog. තුන්වෙනි ස්ටෙප් එකේදී මම කරපු දේ තමයි මගේ බැලන්ස් එක හොඳට හදාගන්න බොසු බෝල් එකක තමන්ගේ බොඩි වේට් එකකින් හොඳට බැලන්ස් කරගෙන ස්කොට්ස් කරන්න පුරුදු වුණා. ඊට පස්සේ ටික දවසකින් ඩම්බෙල්ස් එකක් අරගෙන මම එකම ටෙක්නික් එකට හොඳට මේ මූව්මන්ට් එකත් එක්ක බොසු බෝල් එකේ හොඳට බැලන්ස් කරගෙන ස්කොට් එක හොඳට පුරුදු වුණා. ඉතින් මේකෙන් මගේ බැලන්ස් එක ගොඩක් දුරට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වුණා. ඉතින් හතරවෙනි එක තමයි ඊට පස්සේ මම කරේ මගේ ඇන්කල් එකේ වගේම ෆුට් ස්ට්‍රෙන්ත් එක හදාගන්න සතියකට දින 6ක් එක දිගටම නොරදවා කාලයක් ඩිෆරන්ට් වේරියේෂන්ස් වලින් කාෆ් වලට හොඳට ට්‍රේනින් කරපු එක. seated calf, standing calf, එතකොට seated single leg calf, leg press එකේ calf raises, ඒ වගේම walk on tiptoes. ඉතින් මේ හැම මූවමන්ට් එකකම මගේ calf muscle එක හොඳට build කරගෙන හොඳ strength එකක් හදාගත්තා. ඉතින් පස්වෙනි එක තමයි මම legs වලට training කරන හැම දවසකම කරන හැම exercise එකකම හැම rep එකක්ම මේ eccentric movement මේ පල්ලෙහාට යන movement එකේදී තප්පර 2-3 වගේ අතර ලොකු කාලයක් අරගෙන ඉවසීමෙන් හිමීට ඒ movement එක හරියටම training කරපු එක. ඒකෙන් බොඩි එකේ තියෙන ස්ටැබිලයිසර් මසල්ස් ටික හොඳටම ස්ට්‍රෙන්ත් කරගන්න පුළුවන් වුණා. ඉතින් මෙන්න මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ටික කාලයක් අරගෙන මම මෙන්න මේ කියපු එක්සර්සයිසස් ටික හරියටම ට්‍රේනින් කරලා මට මගේ බැලන්ස් එක වෙනමම ලෙවල් එකකට හදාගන්න පුළුවන් වුණා. ඉතින් අද මට මම ලෙග්ස් වලට කරන අමාරු හැම මූවමන්ට් එකක්ම ඉතා හොඳ වේට් එකක් දාලා කිසිම සපෝට් එකක් නැතුව ඉතාම සාර්ථකව තනියම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් දැන් මම ඔයාලට එක්සර්සයිසස් කීපයක් පෙන්නන්න යන්නේ හොඳ වේට් එකකින් කිසිම සපෝට් එකක් නැතුව ට්‍රේනින් කරන හැටි. ඉතින් මේ වීඩියෝස් දැක්කාම ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට තේරෙයි කොච්චර හොඳ බැලන්ස් එකක් තියෙනවද මෙන්න මේ එක්සර්සයිසස් කිසිම සපෝට් එකක් නැතුව තනියම හරියටම කරගන්න විදිය දැක්කාම. ඉතින් මම දැන් පෙන්නන්න යන්නේ මම 100 කිලෝස් වලින් ඩම්බෙල් walking lunges එකක් කරන විදිය.
නිකං හිතලා බලන්න කිලෝ 50 ඩම්බෙල්ස් දෙකක් අත් දෙකේ තියාගෙන හොඳට බැලන්ස් කරගෙන උපරිම යටට ගිහින් එතකොට මේ ඊසෙන්ට්‍රික් ෆේස් එකේ ඒ කිව්වේ යටටම යද්දි වේට් එක හොඳට කන්ට්‍රෝල් කරගෙන හෙමින් තමයි යන්නේ. නැතුව එකපාරටම යටට කඩාගෙන වැටෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම හොඳට ග්ලූට්ස් ફોකස් කරලා තමයි යටට යන්නේ. ඒ වගේම මම වේට් එක අරගෙන දුවන්නේ නැහැ. හෙමින් තමන්ගේ ස්ටෙප් එක අරගෙන ඉදිරියට තියෙන කකුලෙන් යටට ගිහින් ඒ කකුලෙන්ම උඩට ඇවිත් තමයි අනිත් ස්ටෙප් එක ගන්නෙ. ඉතින් මේවා තමයි ලෙග්ස් වලට තියෙන අමාරුම එක්සර්සයිසස්. ඉතින් මේවා තමයි හරියටම ෆිට්නස් කියන්නේ. ඒ වගේම හරිම ටෙක්නික්ස් කියන්නේ. ඉතින් ලංකාවේ කවුරු හරි කෙනෙක් 100 kgs වලින් walking lunges කරනවා දැකලා තියෙනවද? කවදා හරි අහලවත් තියෙනවද? මේ දේවල් ගොඩක් වෙලාවට කරන්නේ ෆොරිනර්ස්ලා. හැබැයි ඕනම කෙනෙකුට මේ ලෙවල් එකට තමන්ගේ බැලන්ස් එක තමන්ගේ ෆිට්නස් එක හදාගන්න අමාරු නෑ. තමන්ට ඕනකමක් තියෙනවා නම්. හරි මම දැන් ඔයාලට පෙන්නන්න යන්නේ බාබෙල් ඔල්ටර්නේටිව් රිවර්ස් ලන්ජස් එක හොඳ වේට් එකක් දාලා කරන විදිහ. ඇත්තටම මේ එක්සයිස් එක වෝකින් ලන්ජස් කරනවටත් වඩා අමාරුයි. මම මේක කරන්න කලින් සේෆ්ටි බා ඔක්කොම ගලවලා ඒ වගේම මේ බා එකේ තියෙන වේට් ප්ලේට්ස් අද වෙන දාන හූක්ස් ඔක්කොම ගලවලා තමයි කරන්නේ. දැන් හොඳට හිතලා බලන්න කිලෝ 100ක බා එකක් තියාගෙන හොඳට බැලන්ස් කරගෙන තනි කකුලෙන් නොපෙනෙන පැත්තට ඒ කිව්වේ පිටිපස්සට තමයි තමන්ගේ ස්ටෙප් එක ගන්නෙ. ඒ වගේම ඒ ගන්න ස්ටෙප් එක එකපාරට මේ ගන්න ඕන ඩිස්ටන්ස් එකට ගන්න ඕනේ. දෙපාර තුන් පාර හදා ගන්න බෑ. ඒ කරලා පිටිපස්සට මේ ස්ටෙප් එක අරගෙන ග්ලූට්ස් හොඳට ફોකස් කරලා හෙමින් උපරිම යටට යන්න ඕනේ. නැතුව ඔහේ කරන්නම් වාලේ කරලා වැඩක් නැහැ. මම හිතන්නේ දැනට මේ එක්සර්සයිස් එක හොඳටම ඇති. මම කරන්නේ මෙන්න මේ වගේ කවුරුත් කරනවා තියා හිතන්නේවත් නැති මූවමන්ට්ස්. ඉතින් මේ එක්සර්සයිස් කරන විදිය දැක්කාම ලෝකේ ඕනම කෙනෙකුට හොඳ අවබෝධයක් එනවා තමන්ගේ බැලන්ස් එක ගැන. ඉතින් ඒකයි මම නිතරම කියන්නේ දෙයක් කරන්න කලින් යම්කිසි අවබෝධයක් ඇතුව කරන්න. ඉතින් මේ ලෙවල් එකට තමන්ගේ බැලන්ස් එක හදාගන්න ඕනේ නම් ඔයාලට මම අර කියලා දුන්න ස්ටෙප්ස් පහ හොඳට කාලයක් තිස්සේ එක දිගටම ට්‍රේනින් කරලා හොඳට ඉම්ප්‍රූව් වුණාට පස්සේ පුළුවන් මෙන්න මේ වගේ හොඳ වේට් එකකින් ලස්සනට බැලන්ස් කරගෙන ලෝකේ අමාරුම එක්සර්සයිසස් කිසිම සපෝට් එකක් නැතුව කරන්න. ඉතින් ඔයාලා ලෝකේ කොයි ගියත් මෙන්න මේ විදිහට ට්‍රේනින් කරනවා දැක්කාම ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලන එක බලනවාමයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.